අද අපි යන්නේ ඩුබායි වල ලස්සනම පැත්තකට. කවදාවත් ගිහිල්ලා තිබුණේ නෑ. මේක අලුත් අත්දැකීමක්. අපි ගිහින් බලමු කොහෙටද යන්නේ? මොකද එතන වෙන්නේ? කොයි වගේ අත්දැකීමක් අපි ගනීද කියලා. වටපිටාව දැක්කහම හිතා ගන්න පුළුවන්ද මේ කොහෙද ඇවිල්ලා ඉන්නේ කියලා. එන්නකො යන්න මාත් එක්ක ගිහින් බලමු අද අපි මේ කොහෙද ඉන්නේ කියලා. ඔන්න අපි වාහනේ පහළ පාක් කරාට පස්සේ වටපිටේ ලස්සනත් බලලා මේ දැන් උඩට යන්නේ කැනල් එකෙන් එහා පැත්තට යන ෆ්ලයි ඕවර් එකට යන්න. ඉතින් ඔන්න ඔහම උඩට ආවහම මෙන්න මේ ෆ්ලයි ඕවර් එකෙන් අපි පහළට බහින්න ඕන. පහළට යන්න කලින් මෙතනින් පහළ පේන වීව් එක බලන්නකෝ. හරිම ලස්සනයි. මාරම පිළිවෙලයි. ඒ වගේම පිරිසිදුයි. අන්න එහෙම ෆ්ලයි ඕවර් එකෙන් කැනල් එක ක්‍රොස් කරලා අපි මේ දැන් යන්නේ අද අපි කරන්න යන වැඩේට අදාළව අපි කන්ටැක්ට් කරගත්ත ඒජන්ට්ව හම්බෙන්න. මේ වෙලාවේ අවුව සැර නිසා මට ලොකුවට පෙනුන්නේ නැති වුණාට මං හිතන්නේ මගේ ෆෝන් එකේ wide angle shots වල පොඩි blur ගතියක් තියෙනවා. ඉතින් වීඩියෝ එකේ මේ වගේ wide angle shot clear නැති එකට මම ඔයගොල්ලෝගෙන් සමාව ඉල්ලනවා. ඉස්සරහට ඇවිදගෙන යද්දී මේ පේන්නේ එක ඒජන්ට්ලාගේ යොට්. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා අපේ ඒජන්ට්ව හම්බෙලා අපේ රිසර්වේෂන් එක පෙන්නලා ගෙවීම් කටයුතු ටික කරා. දැන් හිතුණද ගාන කීයද දන්නේ නැහැ කියලා. ඔව් ගාන කීයද මොනවද ඒකට හම්බෙන්නේ මේකේ තියෙන ෆැසිලිටිස් මොනවද මේක කොයි වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඒ වගේම තමයි මේක ගැන ෆීඩ්බැක්ස් මම මේ වීඩියෝ එකේ තනින් තන ඇඩ් කරනවා. ඉතින් ඒ හින්දා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා.
වලට වඩා වෙනස් වෙච්ච වෙනස්ම වෙනස් අත්දැකීමක් ගන්න තමයි අද අපි ඇවිල්ලා ඉන්නේ ඩුබයි ක්‍රීක් වලට. ඉතින් මම ඔයගොල්ලන් අරන් යනවා පැය දෙකක බෝට්ටු සවාරියක්. අපි දැන් අපේ වාරේ වෙනකන් මෙතන වෙලා ඉන්නවා. අපේ ටයිම් ස්ලොට් එක අපිට දීලා තියෙන්නේ 7:09. අපි දැන් මේ නතර වෙලා ඉන්නේ ඩුබයි ක්‍රීක් එකේ අපේ බෝට්ටුව එනකන්. ඇත්තටම මාරම රස්නේ. අපිට ඉස්සරවම කිව්වේ 5:07යි බෝට්ටුව ගන්න කියලා. අපි හිතුවා මේ දවස්වල ටිකක් ඉර බහින්නේ පරක්කු වෙලා හින්දා වගේම හොඳට මෙලිය රස්නේ. ඒ නිසා අපි හිතුවා 7:09 බෝට්ටුව ගන්න. ඒ වෙලාවේ කොච්චර රස්නේද කියනවා නම් ඉන්නම් බැරි තරම් දරා ගන්න බැරි තරම් රස්නේ එළිය. මම හිතන්නේ අපේ බෝට්ටුව තාමත් ඒගොල්ලන්ගේ කලින් ලොට් එක අරගෙන ගිහිල්ලා එන ගමන් තියෙන්නේ. දැන් කොහමද 6යි වෙලාව. අපිට වේටිං වෙලා ඉන්න වෙනවා අපේ බෝට් එකට අපිව දානකම්. ඔන්න මං කිව්ව විදිහට ගෙනාවා මෙන්න මේ ටුවර් එකට අපිට ගියපු ගාන. ඒ කියන්නේ එක්කෙනෙකුට දිරාම් 50 ගානේ අපි 5 දෙනාට දිරාම් 250ක් ගියා මෙන්න මේ බජට් ටුවර් එක යන්න. නිවාඩු දවසට යාළුවෝ සෙට් එකත් එක්ක මෙන්න මේ වගේ පුංචිම පුංචි බෝට්ටුවක නැගලා ෆිෂින් යන්න. එහෙමත් නැත්තම් ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බොයිෆ්‍රෙන්ඩ් හරි එක්ක ඔයාගේ ඇනිවර්සරි එක හරි බර්ත්ඩේ එක හරි සමරන්න ප්‍රයිවට් යොට් එකක් ගන්න. එහෙමත් නැත්තම් ඔයාගේ පවුලේ හැමෝමත් එක්ක වීකෙන්ඩ් එක ගත කරන්න. ඔයා සල්ලි වියදම් කරන තරම යනුව ඔයාට ගන්න පුළුවන් උපරිම පහසුකම් ගන්න පුළුවන් රටක් තමයි ඩුබයි කියන්නේ. එතකොට අද අපි යන්නේ බජට් ෆ්‍රෙන්ඩ්ලි ටුවර් එකක්. ඒ කියන්නේ එතනට ගොඩාක් අය එකතු වෙලා තමයි ඒ යොට් එක යන්නේ. ඔයාලට මං කිව්ව මෙන්න මේ බෝට් එක බලන්නකෝ. ඒක යන්නේ හරිම පුංචි පිරිසක්. ඒ කියන්නේ මේක එයාලගේ ප්‍රයිවට් ටුවර් එකක්. මෙන්න මේ වගේ ලොකු බෝට් වල ගොඩ අය එකතු වෙලා බජට් ෆ්‍රෙන්ඩ්ලි ටුවර් යනවා. ඔන්න දැන් අපි බලන් හිටපු වෙලාව ආවා. අපිට කිව්වා මෙන්න මේ ඩෙක් එක දිගේ පහළට යන්න කියලා. මොකද දැන් අපේ යොට් එක අරන් ගිහපු අය එක්කන් ආපහු එන ගමන් තමයි ඉන්නේ.
sunset fades and night arrives. Soft beats bring joyful lives. Carefree hearts feel full survives. Dance around with all your drives. Warm lamplight glow soft and lives. Let the mood take endless drives. Leave the trouble in the strife. මෙන්න මේ හැමින් ඉස්සරහට එන්නේ අපි මෙච්චර බලාගෙන හිටපු අපේ යට් එක. බලන්න හිටපු අපේ යොට් එක ඇවිල්ලා තියෙන්නේ. අපි දැන් බෝඩින් වෙන්න තමයි හදන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් ඇතුලේ විස්තර. Let's go! Drop that low, make the whole room shake. Work that flow till the damn thing break. Let's go! All eyes on you, yeah. For goodness sake, shake it. Show 'em how you move, show 'em what you make. Get it! Yeah, I see you from across the room. I see you. Got the whole club watching, dispelling the gloom. Ice on my wrist, yeah, it shines like the moon. Tell your man he better make some room. I ain't here to play, I'm here to collect. See that energy, gotta show respect. Throw a couple stacks, what did you expect? Tonight's the night, we about to connect. Yeah. Drop that low, make the whole room shake. Work that flow till the damn thing break. All eyes on you, yeah. For goodness sake, all eyes. Show 'em how you move, show 'em what you make. Show 'em. Show 'em. They talk a big game, but they wallet is thin. I pull up in a ghost, that's where we begin. Forget all the drama. අන්න එහෙම පෝලිමට යොට් එකේ උඩට නැග්ගට පස්සේ මෙන්න මෙහෙමයි වටේම පෙනුනේ. අපි තෝරගත්ත වෙලාව කියන්නේ 7:09 ටයිම් එක ඇත්තටම මාරම හොඳයි. මොකද මේ වෙලාවේ ලස්සන සන්සෙට් එකක් බලා ගන්න අපිට පුළුවන් වුණා. දැන් අපි සන්සෙට් එකේ උඩ ඇවිල්ලා ඉඳගෙන ඉන්නේ. ඉතින් තාම මේක පාක් වෙන්නේ නැහැ. හතට ඒ කියන්නේ දැන් හරියටම 7යි වෙලාව. අපි බලන්නේ මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් ඩුබායි වල රස්නේ කාලෙනේ. 7 වුණාට බලන්නකෝ වටපිටේ තියෙන එළිය. දවල් වගේ තමයි. ඔන්න මේ විදිහට හැමෝම තම තමන්ගේ ෂීට් වලට ගියාට පස්සේ දැන් මේ යොට් එක යන්න තමා හදන්නේ. මේ ඇතින් ඔයාලට පේන්නේ ඒගොල්ලෝ වෙල්කම් ඩ්‍රින්ක් එක සර්ව් කරනවා. මේ ඔයාලට පේනව නේද කැමරාමන් කෙනෙක්? එයා කරන්නේ ටේබල් එකෙන් ටේබල් එකට ගිහිල්ලා එතන ඉන්න අයගේ ෆොටෝස් ගන්න එක. මේ ටුවර් එක අවසානයේ ඔයාලට පුළුවන් එයාට සල්ලි දීලා ඔයාලගේ ලස්සන ලොකු කරපු පින්තූරයක් ගන්න. අන්න
මෙහෙම අපිත් ටික ටික වතුර මැද්දට ඇදුනා. මෙන්න මේ ලේඩි ටේබල් එකෙන් ටේබල් එක ළඟට ගිහිල්ලා ඕගොල්ලොන්ගෙන් අහනවා ඕගොල්ලන්ට හේනා මොන හරි ඩිසයින් එකක් දාගන්න ඕනද කියලා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මෙයාට ඩිරාම් 20ක් දීලා ඕගොල්ලන්ට කැමති මෙහෙම්බි රටාවක් අතට දාගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි ටික ටික වතුර මැද්දට යද්දී අපිට බලා ගන්න පුළුවන් දෙපැත්තෙම තියෙන යෝධ ගොඩ නැගිලි. දැන් ඔන්න සිරිනරඹල අවසානයේ මේ හදන්නේ වෙල්කම් ඩ්‍රින්ක් එක බොන්න. හැබැයි ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එක ඒගොල්ලෝ දෙනවා කිව්ව විදිහට නෙවෙයි හම්බුනේ. අපිට මේ විදිහට වෙල්කම් ඩ්‍රින්ක් එක ඩිරම් 10ක් දීලා ගන්න තමයි උනේ. මොකද එයාලා දුන්න වෙල්කම් ඩ්‍රින්ක් එක චූටි කප් එකකට දාලා ටෑන් කියන කෝඩියල් එක තමයි දුන්නේ. අපි ඒකට කැමති නැති නිසා මේ ෆ්‍රෙෂ් ජූස් අපිට සල්ලි දීලා ගන්න වුණා. හැමෝම තම තමන්ගේ වෙල්කම් ඩ්‍රින්ක් එක බොන අතරේ අපේ යොට් එක අපි කාටවත් නොදැනීම හෙමින් වතුර මැද්දටම යන ගමන් තමයි මේ තියෙන්නේ. දැන් මේ යෝධ පාලම යටින් තමයි අපි යන්නේ. හිතා ගන්නවත් බෑ නේද මේ පාලම් වල ලොකු. ඔයාලට මේ පේනවා වගේ මේ ටුවර් එක පුරාම අපිට සැරින් සැරේට එක එක ජාතියේ බෝට්ටු දකින්න පුළුවන්. හැබැයි විශේෂත්වය තමා මරීනා එකේ තරම් කාර්යබහුල නෑ. ඒ වගේම ගොඩාක් මොඩර්න් බෝට්ටු අපිට මේකෙදි දකින්න වෙන්නේ නෑ. එකපාරම මේ බිල්ඩින්ග්ස් වල ලයිට්ස් දැක්කම තමා අපිට තේරුනේ දැන් රෑ වෙලා නේද කියලා. ඉතින් ටික ටික රෑ වෙනකොට ඩුබායි වල ලස්සන පෙනුම බලා ගන්න පුළුවන්. කතාවටත් කියනවනේ ඩුබායි ලස්සන රෑට කියලා. ඒක ඇත්ත. ඇත්තටම ඩුබායි ලස්සන රෑට. බලන්නකො බොරු නම්. හැමෝම තම තමන්ගේ ඇත් එක්ක සතුටු වෙන අතරේ ටික ටික රෑ වෙන නිසා අපිට මේ යොට් එකෙන් ඩිනර් එක ලෑස්ති කරන ගමනුයි තිබුණේ. ඉතින් මේ වටපිටාවේ ලස්සන බල ඉන්න අතරේ එක එක්කෙනා ගිහිල්ලා බුෆේ එක ඕපන් කරා. අපි දැන් යමු බුෆේ එක පැත්තට මොනවද මේකේ ඩිනර් වලට අපිට තියෙන්නේ කියලා බලන්න.
කියන්නේ ඩිනර් එක ගන්න ගමන් තමයි ඉන්නේ. මේ යන හැම ගමනකින්ම මගේ ජීවිතේට මට දැනෙන එකම දේ තමා අද කියන දවස ආයේ කවදාවත් එන්නේ නැහැ. ඉතින් අපි හෙට ගැන දන්නෙත් නැහැ. අද කියන දවස අපි සතුටින් හිටියොත් එහෙම අපි හෙට දවසේ දුකින් හිටියත් ඊයේ සතුටින් හිටියා කියලා අපිට හිතන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි ජීවිත කාලෙම සතුට හොයාගෙන දුවලා හති වැටෙන එක විතරයි වෙන්නේ. ඒ හින්දා කියමනක් තියෙනවනේ live in the moment කියලා. මේ මොහොතේ ජීවත් වුණාම හැමදාටම අපි සතුටින්. අන්න එහෙම ජීවිතේ බරට හිතාගෙන ඉන්න අතරතුර ගොඩක් අය ඒගොල්ලන්ගේ රෑ කෑම අරන් ඉවර කරලා තිබුණා. ඉතින් අපි හිමිහිමිට බුෆේ එක ළඟට යද්දී ගොඩක් කෑම ඉවර වෙලයි තිබුණේ. ඉතින් මේක බලන ඔයත් යොට් ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා නම් ඕගොල්ලන්ට දෙන තව ටිප් එකක් තමා බුෆේ එක ඕපන් කරපුවාම ගිහිල්ලා කෑම ගන්න. පරක්කු වෙවි හිටියොත් ඔයාලටත් කෑම නැති වෙයි. හරියට මේ මට වුණා වගේ. දැක්ක නේද? බලාගෙන ඉඳලා මට වෙච්ච දේ. කෑම නම් කිසිම රහක් නැහැ. ඒ නිසා එයාලගේ ෆුඩ්ස් වලට හොඳ රිවිව් එකක් දෙන්න බෑ. ඒ වගේම තමා එයාලා මට චිකන් කියලා දුන්නු මස් වර්ගයේ චිකන් නෙවෙයි ලෑම්. ඉතින් මම ජීවිතේ ෆස්ට් ටයිම් ලෑම් try කරේ මෙන්න මේ යොට් ටුවර් එකෙන්. හැබැයි මේකේ තියෙන බරපතල දේ තමා හදිසියෙන් හරි ඔයාට ඇලර්ජික් නම් ලොකු කරදරයක වැටෙනවා. මොකද මේ හැමෝම දාගෙන මුහුද මැද ඉන්න යොට් එක ඔයා වෙනුවෙන්ම ආපහු හරවගෙන ඉන්න බැරි හින්දා. ඒ නිසා ඔයා මේ වගේ ටුවර් එකක් යද්දී ඩබල් චෙක් කරගෙන ඔයා කන කෑම එක කෑවොත් හොඳයි කියලා මට මේ සිද්ධියෙන් පස්සේ හිතුණා. ගයිස් කෑම ගන්න කිසිම සතුටක් නැහැ. දෙලොව රහක් වෙන්නේ කෑම. කෑම රහ නැති වුණත් නොකා ඉන්න බැරි වුණා. මොකද ඒ වෙද්දිත් රෑ 9ට ළඟයි. අනිත් එක මම දවල්ට කාලා හිටියෙත් නෑ. හොඳටම බඩගිනි වෙලා හිටිය හින්දා අකමැත්තෙන් වුණත් රෑ කෑම මෙතනින් ගන්න වුණා. බලන්නකො මේ රෑ වෙලා මේ දැන් තියෙන view එකේ ලස්සන. පුදුම තරම් ලස්සනක් තමයි මේ වෙලාවේ මේ හරිය තිබුණේ. ටඩා! ඔන්න අර මම මුලින් කිව්වා වගේ කැමරමන් එයා ගහපු ෆොටෝස් ටික ලොකු කරගෙන අරන් ඇවිල්ලා. ඒවා ලස්සන නිසා අපිට ගන්න හිතුණා. ඒ නිසා අපි ගත්තා.
ශෛලියට කියන්නේ ටැනෝරා කියලා. ඉතින් ටැනෝරා කියන්නේ ඊජිප්තුවෙන් ආරම්භ වෙලා පස්සේ අරාබියට සංක්‍රමණය වෙච්ච නර්තන ශෛලියක්. දානම දේ තමා නර්තන ශිල්පය විනාඩි 30ක් විතර එකම තැනක ඉඳගෙන එකම අක්ෂයක් වටා කැරකෙන එක. හිතා ගන්නත් බෑ නේද? මෙන්න මේ නර්තන ශිල්පයා එහෙම කැරකෙද්දී ඔයා දන්නවද මෙයාගේ ඇඟේ තියෙන මේ බඩු බාහිර ආදිය සාය වගේ දේවල් කිලෝග්‍රෑම් 15ක් විතර බරයි. ඒත් ඉතින් කිසිම අපහසුවකින් තොරව මේ වගේ එකම අක්ෂයක් වටා මෙයා විනාඩි 30ක් එක දිගට කැරකුණත් එයාට කිසිම කැරකිවිල්ලක් දැනෙන්නේ නැති එක තමයි එයාගේ තියෙන දක්ෂතාවය. ඉතින් මේක ඩෙසර්ට් සෆාරි එහෙම නැත්නම් මේ වගේ යොට් සවාරි වලදී අනිවාර්යෙන් අපිට දැක බලා ගන්න පුළුවන් අංගයක්. හරිම ලස්සනයි නේද? බලන්නකෝ. එයාගේ මහන්සි අවසානයේ එයාගේ නර්තනය වෙනුවෙන් බලන් ඉන්න අය පුළුවන් විදිහට මෙන්න මේ වගේ මුදලින් උපකාර කරනවා. බලන් ඉන්න කාට හරි ටැනෝර නටන්න ආස හිතුනොත් මෙන්න මෙයාට වගේ ටැනෝර ඇඳුම අරගෙන නටන්න පුළුවන්. මේ විනෝදාස්වාදය අතරතුර අපි ටික දැන් මේ ගමන අවසානයේට ඇවිල්ලායි ඉන්නේ. දන්නේම නැතුව ටැනෝර ඩාන්ස් එක අපි දැන් විනාඩි 30කට වඩා රස විඳින ගමනොයි ඉන්නේ. මේ අපි හවස් වරුවේ යනකොට පහු කරන් ගියපු යෝධ පාලම. දන්නේම නැතුව පැය දෙක ඉවර වෙලා අපි දැන් මේ ඩෙක් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් හැමෝම වගේ බෑලා ගිහිල්ලා මෙන්න මේ විදිහට පොලිමට අවසානෙටම යන්න ඉතුරු වෙලා ඉන්නේ අපි තමයි. ඔයාලට මම ලස්සන බෝට්ටු ටිකක් පෙන්නන්න.
ට්‍රිප් එක ඉවර කරා අපි. දැන් අපි ආපහු යන්න තමයි යන්නේ. මේ යොට් ටුවර් එකේ කෑමයි වෙල්කම් ඩ්‍රින්ක් එකයි ගැන මගේ සැටිස්ෆැක්ෂන් එකක් නෑ. හැබැයි ඕවරෝල් මේ එක්ස්පීරියන්ස් එක මාරම ලස්සනයි. දවල් වීව් එකට හාත්පසින්ම වෙනස් වෙලා මේ බලන්නකො දැන් ලයිට්ස් එක්ක මේ වීව් එකේ ලස්සන. ඩුබායි කියන්නේ ලයිට්ස් වලින් ලස්සනට තමන්ගේ රට ලස්සන කරන රටක්. ඉතින් මේ ලයිට්ස් වලින් ඒගොල්ලෝ වෙනමම ලෙවල් එකක් ගේනවා ඒගොල්ලොන්ගේ රටට. අද මගේ ඩුබායි යොට් සවාරිය ව්ලොග් එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩම ගොඩාක් thank you. ඒ වගේම තමා මගේ ඊළඟ ව්ලොග් එක එකතු වෙන්න දැම්ම මාව subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න ඕනේ.